අයිබෝන් ශ්‍රී ලංකාවේ ටිපිකල් ජෙප් එකගේ මානසිකත්වය මොකක්ද කියලා හොඳටම පෙන්වපු උදාහරණයක් මේ මොහොතේ සමාජ මාධ්‍ය සංසරණය වෙනවා. හිටපු ඇමති නිමල් සිරිපාල සිල්වා මම හිතන්නේ අධිකරණ කෘත්‍යයකට හරි කොහෙද ආපු වෙලාවක පොදු වැසිකිළියකට ගිහිල්ලා තමන්ගේ ශාරීරික අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න අවස්ථාවක් වීඩියෝ කරලා Facebook එකට දානවා මේ ජෙපි මොඩෙක්. ඔහු ඒක දාන්නේ මේ ප්‍රභූ දේශපාලකයන්ට මාලිමා ආණ්ඩුව යටතේ අත් වෙලා තියෙන ඉරම වගේ අදහසක් පෙන්වන්න තමයි මොහු මේක වීඩියෝ කරලා දාලා තියෙන්නේ. දැන් මේකේ තියෙන ගැටලු ටික ඇති ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම නීතිමය ප්‍රශ්න ටික. මම හිතන්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් නිසා නිමල් සිරිපාල සිල්වා මහත්මයා කියලා කියන්නේ ඔහු මේ සම්බන්ධව මම හිතන්නේ ගන්න අවශ්‍ය කරන නීතිමය පියවර ටික ගනි. මම කියන්නේ එහෙම ගන්න අදහසක් නැත්තම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේ කරලා තියෙන්නේ මිනිස්සෙක්ගේ පුද්ගලිකත්වයේ සම්බන්ධව කරන්න පුළුවන් ඉතාම ජඩ වැඩක් මේ කරලා තියෙන්නේ. මිනිස්සෙක් වැසිකිළියකට ගිහිල්ලා තමන්ගේ ශරීර කෘත්‍යයක් කරන වෙලාවක තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් මේක වීඩියෝ කරලා Facebook දානවා කියලා කියන්නේ මම හිතන්නේ අර සමහර කෙල්ල බූට් එක දුවහම කොල්ලෝ ගිහිල්ලා අර ඒ ගෑනු ළමයින්ගේ නිර්වත් ඡායාරූප සමාජ මාධ්‍යයට දානවා කියලා තර්ජනය කරන්නේ. අන්න ඒ වගේම කෙනෙක්ගේ පුද්ගලිකත්වය සම්බන්ධව කරන්න පුළුවන් නින්දිතම වැඩක් තමයි වැසිකිළියේ හිටපු මිනිස්සෙක්ව වීඩියෝ කරලා Facebook දානවා කියන්නේ. ඒ නිසා අපි නිමල් සිරිපාල මහත්මයාට යෝජනා කරනවා මේ සිදුවීම නිකන් යට යන්න දෙන්න එපා. මේ සිදුවීමට අදාළ මේ කාලකන්ණි ජෙප්පව නීති ඉස්සරහට ගෙනල්ලා ආයේ මේ වගේ දේවල් මේ වගේ තිරිසන් වැඩ මේ සමාජයේ කරන්න මිනිහෙක් කල්පනා කරන තැනට පත්වන විදිහේ දඬුවමක් මේ මිනිහට උගන්වන්න ඕනේ. ඒ පාඩම අනිවාර්යයෙන්ම මේ ජෙපි සත්වයාට උගන්වන්න අවශ්‍යයි. ඒ නිසා අපි යෝජනා කරනවා මේක මේ කොල්ලෙක් නිකන් කොළුකමට කරපු වැඩක් කියලා අතාරින්න එපා. ඒක එහෙම අතාරින්න බෑ. මේක ඇවිල්ලා මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දශක ගණනාවක් තිස්සේ මේ වර්ධනය කරපු පෝෂණය කරපු වෛරී මතවාදයේ කූට ප්‍රාප්තික අවස්ථාවක් තමයි මේ සිද්ධිය. ඒ නිසා මේක ලේසියෙන් අතාරින්න එපා කියලා අපි නිමල් සිරිපාල මහත්මයාට යෝජනා කරනවා. දෙවෙනි කාරණය දැන් මේක වීඩියෝ කරලා දාපු මේ මෝඩයා හිතන් ඉඳලා තියෙන්නේ මේ රටේ ඇමතිවරු, මේ රටේ ජනාධිපතිවරු, මේ රටේ മന്ത്രിවරු ඒ අදාළ වැඩේ මෙච්චර කාලයක් සිද්ධ කරේ කොහොමද කියලා දන්නේ නැහැ මේ මිනිහා හිතාගෙන හිටියේ. දැන් සරමක් ඇඳගත්ත පිරිමියෙක් Tamanට ශාරීරික අවශ්‍යතාවයක් අවශ්‍ය නම් කරගන්න. ඒක වෙන කොහොමද කරන්නේ? තරු හතේ හෝටලයකට ගියත්, පොදු වැසිකිළියකට ගියත්, වෙන කොතන හරි Tamanගේ නිවසේ වුණත්, ඒ වැඩේ කරන්නේ කොහොමද ඊට වඩා වෙනස් විදියකට? දැන් මේ වීඩියෝ එක කරපු මෝඩයා මෙච්චර කාලයක් හිතන් හිටියේ මෙරට ඇමතිවරු ඒ වැඩේ කරන්නේ වෙන විදියකට කියලා. නැත්තම් ඒ වීඩියෝ එක කරපු මිනිහා ඒක කරන්නේ වෙන විදියකටද? මම දන්නේ මොකක්ද මේකේ මේ වීඩියෝ කරලා Facebook දාන්න තරම් තියෙන අරුමය කියලා. මේකේ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ තියෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ 103ක පිරිසක් ඉන්නවනේ. සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක ඉන්නවා තාමත්මර මානසික රෝග තියෙන මිනිස්සු. සමහර කල්ට් වලට වගේ කල්ලි කණ්ඩායම් හදාගෙන ඒවටම ගැලපෙන අර තමන්ගේ පුංචි මිනිස්සු ටිකක් එකතු කරගෙන කයිවාරු ගහ කාලය ගත කරන කණ්ඩායම් ලෝකේ ඕනම සමාජයක ඉන්නවා. මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ අන්න ඒ වගේ මිනිස්සු ටිකක් හිටපු කණ්ඩායමක්. මේක අපේ රටේ මිනිස්සු හොඳටම තේරුම් අරන් හිටියානේ. ඒකනේ අවුරුදු 50ක් 60ක් දැන් ජනතා විමුක්ති පෙරමුණ බිහි කරලා. මේ කාලය පුරාවටම මේ මිනිස්සු 103 තියු ඒකනේ. මේ රටේ මිනිස්සු මේ පොදු සමාජයේ මිනිස්සු මේ අය කවුද කියලා හොඳටම අවබෝධ කරගෙන තමයි හිටියේ. ඉතින් ඒ නිසා එයාව මෙච්චර කාලයක් තියලා තිබ්බේ 103. එයාලව තියන්න ඕනේ තැන. හැබැයි අවාසනාවකට පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී මේක පොඩ්ඩක් වෙනස් වුණා. අන්න එතනින් තමයි මේ අර්බුදය ඔඩු දුවන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ සමාජවල තියෙනවනේ පොදු එකඟතාවයන්. මිනිස්සේ කනකොට මේ මිනිස්යාව කරදර කරන්නේ නැහැ. අපි දැක්කර ඊයේ පෙරේද වීඩියෝ එකක් සංසරණය වුණා. මම හිතන්නේ පොලිසියෙන්ද කොහෙද එක්තරා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න ඇවිල්ලා ඉන්නවා. හැබැයි අර මිනිස්සයා එනකොට කෑම කකා තමයි ඉන්නේ. පොලිසිය කට්ටිය වට වෙලා බලන් ඉන්නවා කාලේ ඉවරනවා. යන්නේ එහෙම පොඩි මම දන්නේ නැහැ ඒක විහිළුවක්ද කියලා. කොහොම නමුත් එවැනි සමාජ සම්මතයන් ටිකක් අපේ රටේ තියෙනවානේ. කන වේලාවට බාධා කරන්නේ
වැසිකිලි යන වෙලාවට බාධා කරන්නේ නැහැ. එහෙම සිවිල් මිනිස්සු අතර යම්කිසි එකඟතාවයන් ටිකක් තියෙනවා. හැබැයි මේ ජෙප්පන්ට ඒව අදාළ නැහැ. මේ සිවිල් මිනිස්සුන්ට අදාළ වෙන සමාජ සම්මුතියින් මේ ජනතා විමුක්තිය පෙරමුණේ මේ කාලකන්ණි මතවාදය ඔළුවේ දාගෙන වෛරයෙන් ඔළුව පුරවන් ඉන්න මිනිස්සුන්ට අදාළ නැහැ. ඒක තමයි මේ පේන්නේ. සාමාන්‍ය අපි දන්නවා ගම්වල වුණත් පොදු වැඩවලට එන්නේ නැහැනේ මේ ජීවිත කාර්ය කියන කට්ටිය. මෙයාලා ගමේ මරණට, මගුලට, දාන ගෙදරට, බණ ගෙදරට, පන්සලේ පිරිත් පින්කමට, පන්සලේ කටිනට, පන්සලේ තොරණක් තියනවා නම් ඒ අවස්ථාවට මේ පින්කම් වලට අරවට මේවට සහභාගී වෙන්නේ නැහැ නේ මේ ජීවිත කාර්යවල. එයාලා ගමෙන් එළියට බහිනවා නම් බහින්නේ ඔය කවුරු හරි ජෙපි සහෝදරයෙක් කියන වැඩසටහනකට රතු ටී-ෂර්ට් එකක් දාගෙන රතු තොප්පියක් දාගෙන යනවා. ඒක තමයි එයාලගේ සමාජ ජීවිතය. මෙයාට වෙන සමාජ ජීවිතයක් නැහැ. දැන් හොඳම උදාහරණේ මේ පෞද්ගලික ජනාධිපතිවරණයෙන් පස්සේ තිබුණු මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආවේ තමන්ගේ ආසනයෙන් තමන්ගේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආවේ කවුද කියලා මීට කලින් මෙයා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැහැ. හොඳම උදාහරණය දැන් මගේ Facebook list එකේ මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3ක් හෝ 4ක් ඉඳලා. එහෙම කට්ටිය ඉඳලා තියනවා කියලා මගේ list එකේ මම දැනගත්තේ තවත් සමහරු මේ සුබපතල දානකොට බැලින්න එයාලා ටැග් වෙලා ඉන්නකොට ඒ අය මගේ list එකේ හිටපු අය. අවම තරමින් මම දැකලා නැහැ මේ මිනිස්සු මේ රටේ සමස්ත දේශපාලනයට සක්‍රියව දායක වුණා කියලා මම දැකලා නැහැ. ඉතින් එවැනි පුද්ගලයෝ මේ සමාජයේ අතන මෙතන හැංගිලා ඉන්න මිනිස්සු තමයි මේ පහුගිය රැල්ලෙන් පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් පාර්ලිමේන්තුවට ආවේ එවැනි මිනිස්සු නම් මෙයාට ඡන්දෙ දීපු මේ ගම්වල හිටපු ජීවිකාරයෝ ගැන තවත් කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි දන්නවා මේ පාර මේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගහගෙන ආපු පොල්ලෙලි මේ පාපිසි මේ අයගේ පළවෙනි සහ අවසන් පාර්ලිමේන්තු ගමන තමයි මේ ආවේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ මිනිස්සු හොයා ගන්නවත් හම්බෙන්නේ නැහැ. සමහර නම් ඡන්ද ඉල්ලයිද කියලාවත් මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඊට වඩා බරපතලයි. ඒ තමයි මේ අය විසින් මේ නිර්මාණය කරලා තියෙන සමාජ වෛරය, මේ අය විසින් මේ නිර්මාණය කරපු සමාජයට සම්බන්ධව තියෙන මේ සමාජයේ අපේ තිබුණු පොදු එකඟතාවයන් වලට විරුද්ධව මේ අය මේ ගොඩනගපු ඒ සමාජ ද්වේෂය, අන්න ඒක තමයි අභියෝගය අපිට. ඊළඟ පාර පාර්ලිමේන්තු ඡන්දයෙන් මේ අය කොහොමවත් පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තු ඡන්දයෙන් අවම වශයෙන් මං හිතන්නේ මෙයාට කලින් තිබුණු മന്ത്രി ධූර 3වත් ගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. මොකද මෙච්චර කාලයක් මේ රටේ මිනිස්සු විශ්වාස කරා මේ ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු හරිපාරේ අරන් යාම සඳහා හඬක් නගන්න පාර්ලිමේන්තුවේ යම්කිසි බලයක් දෙන්න ඕනේ. හැබැයි මේ වතාවෙන් පස්සේ ඒ කතන්දරෙත් ඉවරයි. ආයේ මේ රටේ පොදු සමාජය නියෝජනය කරන කිසිම මිනිහෙක් මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න තියා ඒ පැත්ත පළාත හැරලා බලන්නේ නැහැ. ඒ නිසා ඊළඟ පාර පාර්ලිමේන්තු ඡන්දෙන් මේ පොල්වලදී ගෙදර නතරනවා කියන එක සහසුද්දයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. එතන නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන අභියෝගය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තමන්ගේ බලය ලබා ගැනීම වෙනුවෙන් මේ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගපු සමාජ වෛරය, මේ අය විසින් මේ සමාජයේ ආයතන පද්ධති කෙරෙහි, මේ රටේ දේශපාලකයා කෙරෙහි, මේ රටේ දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි ගොඩනගපු මහා දැවැන්ත වෛරය, ඒ ද්වේෂය, අන්න ඒක ආපස්සට හරවන එක තමයි මේ රටේ අපිට කරන්න තියෙන ලොකුම අභියෝගය. අන්නේ අභියෝගය අපි අනිවාර්යයෙන්ම සමාජයක් විදිහට මුහුණ දෙන්න ඕනේ. මම දැක්කා මේ ආණ්ඩුව ගේන්න ඉතාම දැඩි විදියට සහයෝගය දක්වපු සමාජ මාධ්‍යයේ ඇතැම් පිරිස්, අපිත් පුද්ගලිකව අඳුරන අය මේ නිශ්චිත සිදුවීම සම්බන්ධව ඉතාමත් දැඩි විදියට කනගාටුව පළ කරලා එහෙම නැත්නම් ඒකට විරෝධය පළ කරලා තිබුණා. හැබැයි අපිට යාළුවට කියන්න තියෙන්නේ ඔයාලා දැන් ටිකක් පරක්කු වැඩි. මෙච්චර කාලයක් මේ පිස්සු බල්ලන්ට මේ සමාජයේ ලොකුවට හපා ගන්න බලයක් තිබුණේ නැහැ. පිස්සු බල්ලෝ ටික වෙනම හිටියා. පොදු සමාජයේ වෙනම හිටියා. පොදු සමාජයේ මිනිස්සු ටික තම තමන්ගේ වැඩ ටික කරගෙන හිටියා. මේ අය පැත්තකටලා බුරුබුර හිටියා. දැන් ඔයාලා එකතු වෙලා කරපු වැඩේ තමයි අර පොදු සමාජයේ සහ මේ පිස්සු බල්ලෝ කියන කණ්ඩායම අතර තිබුණු තාප්පය කඩලා විනාශ කරා. දැන් මේ සමාජයේ අර පිස්සු බල්ලෝ කිසිම ගැටලුවක් නැතුව සැරිසරනවා. දැන් ඒ අය විසින් මේ අපේ සමාජයේ මෙච්චර කාලයක් තිබුණු වටිනාකම්, හරපද්ධති, සමාජමය සම්මුති සියල්ල විනාශ කරමින් මේ සමාජයේ ඍසි පරිදි හැසිරෙනවා. ඒක තමයි අපි මේ දකින්නේ. මෙච්චර කාලයක් මේ විදිහේ තත්ත්වයක් අපේ සමාජයේ තිබුණේ නැහැ. මේ තරම් සමාජ වෛරයක් අපේ රටේ තිබුණේ නැහැ. හැබැයි අර මේ පාර්ශ්ව දෙක අතර තිබුණු බැම්ම විනාශ කරපු නිසා දැන් අපේ සමාජයේ ඒ වෛරය වේගෙන් පැතිරෙනවා. මේ ඇවිල්ලා අර
වහලා දාලා තිබුණු කුණු ගොඩක් ඒ වහලා දාලා තිබුණු රෙද්ද අයින් කරා වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කුණු ගොඩේ තිබුණු මේ සමාජ වෛරී මතවාද ඉතාමත් වේගෙන් අපේ සමාජයේ ගලාගෙන යනවා. මේක නතර කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනේ. ඒ වැඩේ කරන්න තියෙන්නේ මේ සමාජයේ ඉන්න සිවිල් මිනිස්සුන්ට. මේ සමාජයේ සමාජ වටිනාකම් පොදුවේ පිළිගත්ත වටිනාකම් සම්බන්ධව එකඟතාවයක් තියෙන සිවිල් මිනිස්සුන්ට මම මේ මිනිස්සුන්ට ආරාධනා කරනවා මේකද තමුන්නාන්සලා බලාපොරොත්තු වෙච්ච දේශපාලන මිනිහෙක්ට වැසිකිළියකට ගිහිල්ලා Tamanගේ ශාරීරික අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්නකොට ඒක වීඩියෝ කරලා ඒකෙන් දේශපාලනය කරන තක්කඩි දේශපාලනයක්ද පහුගිය පාර වාල මාලිමාවට ඡන්ද දෙනකොට බලාපොරොත්තු වෙන්නේ. ඒකද තමුන්නාන්සලා විසින් නිර්මාණය කරන්න හදපු අලුත් දේශපාලන සංස්කෘතිය. මම හිතන්නේ දැන් තමුන්නාන්සලා කරගත්ත වැඩේ ප්‍රතිඵල සම්බන්ධව ඔබලාට තේරෙන්න පටන් අරන් ඇති. තවත් පරක්කු නැහැ. මේක ඊළඟ පාර මහ මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න ඕනි. මේ ඉදිරි පළාත් සභා මැතිවරණය මෙයාලා තියෙනවා නම් ඒකදී සම්බන්ධව පළවෙනි වෙඩිමුරේ තියන්න ඕනි. අපි මේ සමාජය නැවත වතාවක් සුවපත් කරන වැඩේ. මේ සමාජයේ මේ වෙච්ච වැරද්ද ආපස්සට හරිගස්සන වැඩේ අනිවාර්යයෙන්ම මේ රටට ආදරය කරන මේ රටේ සිවිල් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂපාත ભેදයකින් තොරව සියලු දෙනාටම මේ වෙලාවේ එකතු වෙලා ඒ වෙනුවෙන් සටන් කරමු කියන පණිවිඩය මේ සිද්ධියත් එක්ක අපි තමුන්නාන්සලට ලබා දෙනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.